ඔන්න අද මං ගෙනල්ලා තින්නේ මගේ ස්ටුඩියෝ එකේ ස්ටුඩියෝ ටුවර් එක. ඉතින් වැඩි විස්තර නැතුව අපි යමු වීඩියෝ එකට. යාළුවනේ ඔන්න අපි දැන් මේ පැත්තේ ඉඳලා තමයි මේ පැත්තට යන්නේ. මුලින්ම අපි බලමු මෙතන තියෙන මොකක්ද කියලා. මෙතන තියෙන්නේ මගේ පරණ PC එක. ඉතින් මේක තමයි පරණ PC එක ගණන් ගන්න එපා. මේ ස්ටිකර් කැලි ගාලා. ඉතින් මේක තමයි පරණ PC එක. ඒකත් ඉතින් වැඩකට ගන්න ඕන කියලා මම හිතලා PC එක වැඩකට ගත්තා. ඕනේ මෙතන උඩින් තියෙන සප්ලයි ප්ලග් එක. ඒතලට පේනවා ඇති මෙතන අපිට හොඳ LED ලයිට් එකකුයි මෙතන තියෙනවා. මෙතන අපිට ලේසර් එකක් බලන්න පුළුවන්. පේන ඇති මෙතන ලේසර් එක වදිනවා. දැන් මෙතන ටික හරි දැන් අපි යන් මේ පැත්තට. යාළුවනේ මෙතන මගේ ට්‍රයිපෝඩ් දෙක තියෙනවා. මේක මගේ කැමරා හෝල්ඩ් කරන ට්‍රයිපෝඩ් එක. මේක මගේ ලයිට්නින් ටික හෝල්ඩ් කරන ට්‍රයිපෝඩ් එක. ඉතින් මේක මගේ මේ ෆෝන් එකයි කැමරාවයි මේ දෙකටම හෝල්ඩ් කරන ට්‍රයිපෝඩ් මේ ට්‍රයිපෝඩ් එක තමයි. මෙතන ඉතින් මම ලස්සනට හදපු බස් එකක් තියෙනවා. ඉතින් මේකේ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මෙතන මම ලස්සනට හදපු බස් එකක් තියෙනවා යාළුවනේ. ඉතින් මෙතන මගේ RC ජීප් එක තියෙනවා. මේකේ පෙට්ටිය. ඉතින් මෙතනින් පොඩි බොක්සස් ටිකක් තියෙනවා. ඉතින් මෙතනින් අපිට මුලින්ම තියෙනවා වොච් එකක්. මෙතනත් වොච් එකක් මෙතනත් වොච් එකක්. ඊට පස්සේ අපිට මෙතනින් Nubia V60 ෆෝන් එක බලා ගන්න පුළුවන්. ෆෝන් එක පෙට්ටිය. ඉතින් මෙතන තියෙනවා මගේ gimbal එකේ පෙට්ටිය. මේක තමයි මම පළවෙනිවට ගත්තේ අපේ වීඩියෝ කරන ගන්න ට්‍රයිපෝඩ් එක. ඉතින් මෙතන තියෙන ඒ ටික තමයි. අපි දැන් යන් මේ පැත්තට සුපිරි පැත්ත. අපිට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා මගේ මේන් එඩිට් කරන PC එක. ඉතින් මෙතන අපිට 3D wallpaper එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන අපේ ඉන්න කළු මකරා. ඉතින් ගැම්මක් මගේ unboxing වීඩියෝ එක ඔයගොල්ලෝ දැක්ක ඇති unboxing මේ explaining වීඩියෝ එකේ. ඉතින් මගේ කළු මකරා ගැන වීඩියෝ එකක් කරලා තිනවා. ඔයගොල්ලෝ ඒකත් බලන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ මෙතනින් අපිට තියෙන නිකන් සින්දුවක් අහන්න වගේ පොඩ්ඩක් නටන්න ඕන හින්දා අපිට මෙතන ලැප් එක පුළුවන්. ඉතින් නටලා පොඩ්ඩක් සින්දුවක් දාගෙන පොඩ්ඩක් රිලැක්ස් එකේ වීඩියෝ එඩිට් කරන්න මම දාගත්ත ලැප් එක තමයි මේක. ඉතින් මෙතනින් අපිට තියෙන සබ්වූෆර්ස් දෙකක්. ඒගොල්ලන් පේනවා ඇති. මෙහෙම තමයි මගේ ස්ටුඩියෝ එක තියෙන්නේ. මෙතන තියෙනවා මගේ චෙයා එක. ඉතින් මේ පැත්තට ගියොත් මගේ ඉස්කෝලේ වැඩ කරන මේ මේසෙ තියෙනවා. මෙතන අපිට පුළුවන් තියෙනවා අපේ පොත් සෙට් එක. මගේ ඉස්කෝලේ පොත්. ඉතින් දැන් නම් මේවා දෙන්න ඕනේ ඉස්කෝලේට. මෙතන තියෙනවා මගේ බෑග් දෙක. මෙතන ඝන දෙවියන්ගේ රූපයක් දාලා. මෙතන උඩ තියෙනවා මගේ ඉස්කෝලේ මීඩියා එකෙන් හම්බුන සර්ටිෆිකට් එක. තමයි මගේ ස්ටුඩියෝ එක තියෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක ඔයගොල්ලෝ හොඳයි නම් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් අදට මං ගිහින් එන්න ජය වේවා.